මේ කාලය ගන්න ඕනේ කවුරු හරි කියන විදිහකට පාඩම් කරන්න ඕනේ අභ්‍යාස එක්දන් කරන්න වාඩි වෙන්න ඒ 7 ඉඳන් 12 වෙනකන් යනකොට කිසිම දෙයක් මතක නෑ ඒවට ලැබෙන දේවල් ගැන දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ පුතේ ෆෝන් එක අයින් කරන්න බෑ ඒගොල්ලන්ට දෙන්න පුළුවන් සතුට මොකක්ද Hello welcome back to my YouTube channel ඔන්න පහුගිය දවසක මම පෝස්ට් එකක් දැම්මා ඔයගලන්ට මොනවද මම අරන් එන්න ඕනි වීඩියෝස් කියලා. ඉතින් ගොඩක් දෙනෙක් කමෙන්ට් කරලා තිබුණා exam tips, study tips කියලා. ඉතින් පාඩම් කරේ කොහොමද මොනවද exam වලට කොහොමද ලෑස්ති වුනේ වගේ දේවල් ගොඩක් දෙනෙක් කමෙන්ට් කරලා තිබ්බා. වීඩියෝස් බලන කෙනෙක් නම් මම කලිනුත් ගොඩාක් exam tips වීඩියෝස් කරලා තියෙනවා. ඉතින් මම හිතනවා මේ පාර හරි ලැබෙන පාර හරි එක්සෑම් කරන ගොඩක් A level නංගිලා මල්ලිලා තමයි එහෙම කමෙන්ට් කරලා තිබුණේ. මුලින්ම අපි බලමු කොහොමද ඔයා එක්සෑම් එකට ලෑස්ති වෙන්නේ කියලා. මම දන්නවා දැන් නොවැම්බර් මාසේ A level විභාගය පැවැත්වෙනවා. මේ වෙනකොට නංගිලා මල්ලිලා එහෙම නැත්නම් දුවල පුතාලා ලෑස්ති වෙලා ඇති විභාගයට. ඉතින් ස්ටඩි ටිප්ස් එක්සෑම් ටිප්ස් විදිහට ඇත්තටම ඔගොල්ලෝ මුලින්ම කරන්න ඕනේ විභාගයක් කියනකොට ඒකට සූදානම් වෙන එක. හැබැයි අපේ දරුවෝ ගොඩාක් කරන වැරද්දක් තමයි විභාගෙට සූදානම් වෙන්න තමයි කාලය අරගන්නේ. ඒ කියන්නේ සූදානම් වෙන්න තමයි සෑහෙන විදිහට ප්ලෑන් කරන්නේ. දැන් මෙහෙම හිතන්නකෝ ඔයා උදේ නැගිට්ටාම පාඩම් කරනවා කියලා දැන් හිතාගන්න. හරි අද මම පාඩම් කරනවා මේ ටික දවස් ඉවර කරගන්නකොට කියලා. හැබැයි ඔයා වොෂ් එකක් දාලා තේ එකක් එහෙම හදාගෙන ලස්සනට පොත් මේසෙ අස් කරලා හැමදේම ලෑස්ති කරගෙන පාඩම් කරන්න ඉඳ ගන්නවා. ඉඳගත්තට පස්සේ අර පාඩම් කරන්න සූදානම් වෙලා තියෙන කාලය වැඩි. එතකොට පාඩම් කරන්න තියෙන කාලය අඩු වෙලා. සහ එතකොට හිතනවා අද බෑ එක්ක හෙට ඉඳලම පාඩම් කරනවා කියලා ඔය වගේ දේවල් ඔයගලන්ටත් වෙලා ඇති. අර හින මොටිවේෂන් එකකින් පටන් ගන්නවා මාර ගැම්මකින් පටන් ගන්නවා පාඩම් කරනවා කියලා. වාඩි වුණාට පස්සේ හිතනවා හෙට කරනවා හෙට ඉඳන්ම පටන් ගන්නවා අද බෑයි කියලා. ඉතින් එහෙම කරන්න එපා පුතේ අනිවාර්යයෙන්ම මේ සූදානම් වෙන්න නෙමෙයි කාලය ගන්න ඕනේ විභාගෙට වැඩ කරන්න. දෙවෙනි කාරණාව තමයි ඔයාලා පාඩම් කරන්නේ කවුරු හරි කියන විදිහකට. එහෙමත් නැත්නම් යාළුවා පාඩම් කරන විදිහට, යාළුවා පාඩම් කරන වෙලාවට. එහෙම වෙන්න පුළුවන්. එහෙම කිසිම දෙයක් එපා පුතේ. ඔයාට හරියන වෙලාවක්, ඔයාට හරියන කාලයක් ඔයා තෝරගන්න ඕනේ. ඒ කියන්නේ සමහර වෙලාවට යාළුවා පාඩම් කරන රැට මමත් රැට පාඩම් කරනවා කියනවා. එහෙම නෙවෙයි. ඔයාට පාඩම් කරන්න පුළුවන් උදේ පාන්දරට නම් ඔයා උදේ පාන්දරට පාඩම් කරන්න. ඒකකොට දැන් මම සාමාන්‍යයෙන් දැන් මගෙනුත් අහනවනේ මම කොහොමද වැඩ කරේ කියලා. මම සාමාන්‍යයෙන් රෑ 7 ඉඳන් 12 වෙනකන් තමයි A level කාලෙදී මම විභාගයට ලෑස්ති වුණේ. හැමදාම 7 ඉඳන් 12 වෙනකන් ඒ පැය කීපය තමයි. මොකද මට 12න් පස්සේ හැරලා ඉන්න බෑ. පාන්දර මට හැරගෙන ඉන්න බැරි නිසා මම පාඩම් කරේ රෑ. එතකොට ඒක තමයි වෙලාව තෝර ගැනීම සම්බන්ධයෙන් කතා කරන්නේ. තුන්වෙනි කාරණාව තමයි කාලසටහනක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ පුතේ සමහර වෙලාවට සමහර දරුවෝ ඉන්නවා කාලසටහනක් නැහැ. ඔහේ අහුවෙච්ච තැන් වලින් පාඩම් කරන මොන හරි ටිකක් අද ඉවර කරගන්න එහෙම බෑ. මම සාමාන්‍යයෙන් කරේ දවස් 7 බෙදාගත්ත සබ්ජෙක්ට් තුනට මම මේ කතා කරන්නේ A level දරුවන්ට විශේෂයෙන්ම සබ්ජෙක්ට් තුන බෙදාගත්තා දවස් 7ට. එතකොට හතෙන් බෙදෙන්නේ නැහැනේ කියලා ඔයගලන්ට හිතෙයි. දවස් දෙක සබ්ජෙක්ට් තුනට බෙදලා ඉවර වෙලා අමාරු සබ්ජෙක්ට් එකට එක දවසක් වැඩිපුර තියාගත්තා. දැන් හිතයි අපිට පන්ති යන්න තියෙනවා, අපිට ඉස්කෝලේ යන්න තියෙනවා, අපිට වෙන වැඩ ගමන් තියෙනවා, නාන්න කන්න නිදා ගන්න වෙලාව ඕනේ. එතකොට දවස් 7ම කරේ සම්පූර්ණ පාඩම් කරන එකද කියලා. නෑ පුතේ ඒකේ වෙලාව ඔයාලා හදාගන්න. අර අපි ඉස්සර ටයිම් ටේබල් හදාගන්න උදේ 7 ඉඳන් 8 වෙනකන් 8 ඉඳන් 9 වෙනකන් එහෙම නෙවෙයි. දත් මදින්න වෙලාවයි, බත් කන්න වෙලාවයි එහෙම නෙමෙයි. පාඩම් කරන්න ඔයාට වෙලාවක් ඔයා හදාගන්න. හරි උදේ වරුව අද දවසේ පැය කීපයක් මම මෙච්චර කරනවා, මෙහෙම පාඩම් කරනවා. මේ කොටස ආවරණය කරනවා. මම එක දවසට එක සබ්ජෙක්ට් එකයි පාඩම් කරේ. මොකද මට සබ්ජෙක්ට් ගොඩක් එක දවසේ පාඩම් කරන්න බැරි නිසා. හතරවෙනි කාරණාව තමයි පුතේ ඔයා පාඩම් කරන විදිහ. ඒ කියන්නේ සමහර කෙනෙක් කටපාඩම් කරන්න වෙන්න පුළුවන්, සමහර කෙනෙක් අවබෝධයෙන් වෙන්න පුළුවන්, සමහර කෙනෙක් ප්‍රශ්න වලට උත්තර ලියනවා වෙන්න පුළුවන්. කොහොම කරත් පුතේ අපේ මනස අපේ මොළේ බෙදෙනවා දිගු කාලින මතකය සහ කෙටි කාලින මතකය කියලා කොටස් දෙකකට. දිගු කාලින මතකයේ තියෙන්න නම් අපි පාඩම් කරන්න ඕනේ අභ්‍යාස එක්ක. වැඩි කොටසක් අපේ මතක හිටින්නේ අභ්‍යාස කිරීම තුළින්.
එහෙම නැතුව කටපාඩම් කරලා මතක හිටින්නේ తాවකාලික මතකයක්, කෙටි කාලින මතකයක්. එතකොට ඔයා කලින් දවසේ රෑ පාඩම් කරන් ගිහිල්ලා පේපරයක් ලිව්වට බලන්න පහුවදා පේපරේ ලියලා එළියට එනකොට කිසිම දෙයක් මතක නෑ නවාට. ඒ තියෙන පුතේ කෙටි කාලින මතකය. හැබැයි A level O level වගේ ලොකු විභාගවලට දිගු කාලින මතකයක් අවශ්‍යයි. මොකද පැය 3කට අවුරුදු 2ක දේවල් ඔයගොල්ලන්ට ලියන්න සිද්ධ වෙනවා. එතකොට දිගු කාලින මතකයේ තියාගන්න නම් ඔයා අභ්‍යාස කරන්න ඕනේ, පේපර් වලට උත්තර ලියන්න ඕනේ. එහෙම නැත්නම් MCQ කරන්න ඕනේ, ටයිමින් හදාගන්න ඕනේ. ඔන්න ඔය වගේ දේවල් ටික ඔයා ලෑස්ති වෙන්න ඕනේ. අභ්‍යාස කිරීම තමයි ඔයාව දිගු කාලින මතකයට ගෙනියන්න පුළුවන් හොඳම විදිය. ඊළඟ කාරණාව තමයි පුතේ ඕගොල්ලෝ කරන වැඩේ ආසාවෙන් කරන්න ඕනේ. හේතුව ආසාවෙන් කරනවා කියන්නේ ඔයා බැරි ගාතේ අනේ මට බෑ, මට අමාරුයි, දැන් මේක කරන්න ඕන නිසා මං කරනවා කියලා මයින්ඩ් සෙට් එකකින් ඔයා පාඩම් කරන්න වාඩි වෙන්න එපා. එතකොට ඔයාගේ මොලේ කොච්චර කිව්වත් ඒ දේවල් අහන්නේ නැහැ. ඔයා අකමැති කවුරුත් කැමති නැහැ එක්සෑම් කරන්න පාඩම් කරන්න. ඒක හරි බෝරින් කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඔව් ඇත්තටම අපි ඒකට ලෑස්ති නැහැ. නමුත් පුතේ ඔයාගේ ටාගට්ස් වෙනුවෙන්, ඔයාගේ අනාගතය වෙනුවෙන් ඔයාට අනිවාර්යයෙන්ම වැඩ කරන්න සිද්ධ වෙනවා අමාරුවෙන් හරි. එතකොට ආසාව ඇති කරව ගන්නවා කියන එක තියෙන්නේ ඔයා ළඟම තමයි. සමහර වෙලාවට ඔයා හිතේ නැහැ බෑ මට අමාරුයි කියලා නෙගටිව් විදියට ඔයාට හිතනකොට හැමතිස්සෙම මතක් කරගන්න ඔයා ඇයි මේ වැඩ කරන්නේ? මොනවා වෙනුවෙන්ද වැඩ කරන්නේ? ඔයාට මොනවද ලැබෙන්නේ? අනාගතේ ඔයාට ලැබෙන දේවල් ගැන ඔයා සතුටු වෙලා මං වැඩ කරන්න try කරන්න ඕනේ. මොලේ සකස් කරගන්න ඕනේ පොසිටිව් විදිහට එක්සෑම් එකට ලෑස්ති වෙන්න. මොකද පාඩම් කරන්න ඔයා මම ඇතුළේ අපි කවුරුත් කැමති නෑ. හැබැයි පුතේ ඔයා අමාරුවෙන් හරි දේවල් කරගත්තොත් තමයි ඔයාගේ ජීවිතේ ඉස්සරහට අරගෙන යන්න පුළුවන් ලස්සනට. මොකද අපිට වටින දේවල්, අපිට ආපියාස දේවල් අපිට ලේසියෙන් හම්බ වෙන්නේ නැහැ. අමාරු පාරවල් වලින් ගිහිල්ලා ගනිද්දි තමයි ඒවා අපිට වටිනාකමින් වැඩි වෙන්නේ. ඉතින් අද ඔයා අවුරුදු 2ක් ඔයාට තව මාස කීපයක් මහන්සි වෙන සිද්ධ වෙවි. හැබැයි ඒකේ ප්‍රතිඵලය ඔයාගේ ජීවිත කාලයටම භුක්ති විඳින්න පුළුවන්. ඉතින් ඒ ගැන හිතලා අනිවාර්යෙන් මේ වැඩ කරන්න මහන්සි වෙන්න. ඔන්න ඔය කාරණාව තමයි පුතේ අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන දේ. මොකද ඔයාගේ මයින්ඩ් එක නෙගටිව් නම් ඔයා කොච්චර පාඩම් කරත් වැඩක් වෙන්නේ නැහැ. ඔයාගේ ඔළුව එක පිළිගන්නේ නැහැ. ඒ නිසා පොසිටිව් දේවල්ම හිතන්න. ඔයාට පුළුවන්, මට පුළුවන් වැඩ කරන්න. මං මගේ ටාගට්ස් වෙනුවෙන් වැඩ කරනවා, මහන්සි වෙනවා කියන මොටිවේෂන් එක හැමතිස්සෙම තියාගන්න. එතකොට ඔයාට හොඳට වැඩ කරන්න පුළුවන්කම හම්බ වෙනවා. ඊළඟ කාරණාව තමයි දැන් කාලේ තියෙන ප්‍රශ්නයන් පුතේ ෆෝන් එක අයින් කරගන්න බෑයි කියන එක. දැන් අපි පාඩම් කරනකොට නම් අපිට එච්චරම දේවල් ප්‍රශ්න තිබුණේ නැහැ. මොකද මට ඒ ලෙවල් කරද්දී ෆෝන් එකක් තිබුණේ නැහැ. නමුත් දැන් වෙනකොට ඔයගොල්ලන්ට ඔන්ලයින් ක්ලාසස් තියෙනවා, ඔන්ලයින් දේවල් සම්බන්ධ වෙනවා සහ ෆෝන් එක නැතුව බැරි වෙලා තිනවා. ඔයාට මම ඇතුළේ අපි හැමෝටම. දැන් සමහර කෙනෙක්ට හිතෙන්න පුළුවන් ෆෝන් එක තිබ්බට මම පාඩම් කරනවා, මට ලකුණු තියෙනවා කියලා හිතන්න පුළුවන්. හැබැයි ඔයා කොච්චර එහෙම හිතාගෙන හිටියත් පුතේ ඔයා පැය 10ක් පාඩම් කරත් වැඩක් නැහැ. ඔයාගේ අවධානය එක තැනක නැතු. මොකද අපේ ඔළුව හුරු වෙලා තියෙනවා ෆාස්ට් දේවල් වලට. දැන් අපිට පොතක් කියවනවට වඩා වේගෙන් ෆෝන් එක බලන්න පුළුවන්, ස්ක්‍රෝල් කරන්න පුළුවන්. Facebook එක මේ පොතක් කියනට වඩා වේගෙන්. ඒ අපේ දැන් ඔළුව හුරු වෙලා තියෙන විදිහට. දැන් සමහර වෙලාවට අපිට පොතක් එහෙම කියවන්න අමාරුයි. ඒකට ෆෝන් එක අයින් කරන්න බෑ. දැන් අපේ පන්ති වල දරුවන්ගෙන් ගොඩාක් වෙන දෙයක් තමයි ෆෝන් එක අයින් කරන්න බෑ. අමාරුයි. ඔයක නැතුව බෑ. කොච්චරවත් අපි Facebook යනවා. එතකොට කොහොමද මිස් පාඩම් කරන්නේ? වැඩ කරන්නේ කියලා. පුතේ ඔයාගේ අනාගතය වෙනුවෙන් තමයි ඔයා මේ ආයෝජනයක් කරන්නේ. එතකොට ඒ වෙනුවෙන් ඔයාට දේවල් කැප කරන්න පුළුවන්කම හම්බ වෙන්න ඕනේ. ඉතින් අන්න ඒ නිසා ෆෝන් එක කියන එක පාඩම් කරන වෙලාවට පොඩ්ඩක් අයින් කරලා තියන්න. ඔයාගේ රූටින් එකක් හදාගන්න. අන්න එහෙම කරොත් එහෙම ඔයාට ඒකෙන් ගැලවෙන්න පුළුවන්කම හම්බ වෙයි. අනිත් කාරණාව තමයි පුතේ පාඩම් කරනවා කියන එකත් අපේ රූටින් එකේ දෙයක් බවට පත් කරගන්න. දැන් මෙහෙම හිතන්නකෝ ඔයා උදේට දත් මදිනවා, රැට දත් මදිනවා, උදේට කනවා, දවල්ට කනවා, රැට කනවා, ආයෙත් පහුදාට කනවා. දැන් මේක අපේ රූටින් එකක්නේ. එතකොට පාඩම් කරනවා කියන එකත් හරි. අද පාඩම් කරනවා, හෙට පාඩම් කරනවා. අපි රූටින් එකක් කරගන්නවා. එතකොට අපේ රූටින් එකට දේවල් එකතු වුණාට පස්සේ අපේ දේවල් ඔටෝම සිද්ධ වෙනවා. එතන අමුතුවකින් ආයාසයකින් අපිට දේවල් කරගන්න අවස්ථාවක් වෙන්නේ නැහැ. ඉතින් ඕක තව කෙටි කාලයයිනේ තියෙන. ඒක හරි ආසාවෙන් සතුටින් කරන්න. මේ ඔයා කැප වෙන්නේ ඔයාගේ අනාගතේ වෙනුවෙන්. තව කාරණයක් තමයි පුතේ ඕගොල්ලෝ ගොඩක් වෙලාවට කල් දානවා වැඩ.
ඒ කියන්නේ සමහර කෙනෙක් හිතනවා විභාගෙට තව කල් තියෙනවා අපිට අයෝ අන්තිම මොහොතේ කරගන්න පුළුවන් මෙච්චර කල් එක්සෑම් කරේ අපි එහෙමයි කියලා අපි හිතනවා. හැබැයි එහෙම කරන්න කාලයක් නෑ. එතකොට අනිවාර්ය විභාග කිට්ටු වෙනකොට ටෙන්ෂන් එක, ස්ට්‍රෙස් වෙලා පාඩම් ටික කවර් කරගෙන නැහැ, ප්‍රශ්නෙකට උත්තරයක් ලියන්න දන්නේ නැහැ, MCQ ටික හරියට කරගන්න බෑ. අවශ්‍ය කොටස් ආවරණය කරගෙන නැහැ, කකුල් දෙක වතුර බේසන් හදාගෙන පාඩම් කරන්න වෙනවා, කෝපි බිබී නිදි මරන්න වෙනවා. ඒ කිසිම දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ පුතේ. ඔයා මුලින් ඉඳන් හරි ප්ලෑන් එකකට වැඩ කරගෙන ගියෝ. දැන් මෙහෙම කිව්වහම සමහර කෙනෙක්ට හිතෙයි අනේ මිස් මට තියෙන්නේ තව පොඩි කාලයයි මම මෙච්චර කාල වැඩ කරේ නැහැ, මට අද ඉඳන් තමයි වැඩ කරන්න පුළුවන් මෙච්චරයි කියලා. ඔව් පුතේ ඒක ප්‍රශ්නයක් නෑ. වාට තියෙන කාලවකවානුව අනුව කොච්චර වුණත් ඔයා ඒකට ටයිම් ටේබල් එකක් හදාගන්න. ඒ අනුව වැඩ කරන්න මහන්සි වෙන්න. මොකද තියෙන කාලේ උපරිම ප්‍රයෝජනයට අරගන්න. එතකොට අර අනවශ්‍ය විදිහට එක්සෑම් එක කිට්ටු වෙනකොට ස්ට්‍රෙස් වෙන්න ඕන කමක් වෙන්නේ නැහැ. ඒ නිසා පුළුවන් තරම් මහන්සි වෙන්න වැඩ කරන්න. මුල ඉඳලම වැඩ කරන්න. වාට තියෙන කාලේ මාසයක්ද දෙකයිද තුනයිද කියන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔයා ඒ කාලය ඇතුළත කොච්චරක් වැඩ කරනවද කියන එක. ඔයා වැඩ කරන තරමට තමයි ඔයාට ඒකේ ප්‍රතිඵලය හම්බ වෙන්නේ. වැඩ කරන්න නැහැයි බැහැයි කියලා හිතන හැම මොහොතෙම මතක් කරගන්න. ඔයා වෙනුවෙන් මේ වෙනකන් වගේ අම්මා තාත්තා මොනවද කළේ? ඒගොල්ලන්ට දෙන්න පුළුවන් සතුට මොකක්ද කියන එක හැමතිස්සෙම මතක් කරගන්න. සමහර වෙලාවට ඔයා වෙනුවෙන් අසීමිත කැපකිරීම කරලා තියෙන මිනිස්සු දෙන්න. එතකොට ඔයාට දෙන්න පුළුවන් එකම දේ අවුරුදු 13ක පාසල් අධ්‍යාපනයෙන් පස්සේ දෙන්න පුළුවන් එකම දේ ඔයාගේ මේ රිසල්ට් එක වෙන්න පුළුවන්. ඉතින් ඔයාගේ අම්මා තාත්තව සතුටු කඳුළු දෙනවද එදාට දුක් කඳුළු දෙනවද කියන දේ ඔයාම තීරණය කරන්න. ඒ නිසා මහන්සිලා වැඩ කරන්න. මම කියනවා ඒ ලෙවල් කියන්නේ පුතේ ඔයාගේ මෙතනින් එහාට ජීවිතේ ඔයා කවුද කියන එක තීරණය කරන්න. ඔයා සමාජයේ මිනිස්සු වාට මොකක් කියලාද කතා කරන්න කියන දේ තීරණය කරන්න. හැමදේම කරන්න පුළුවන් මේ ලෙවල් විභාගයේ. ඒ නිසා මහන්සිලා වැඩ කරන්න. සමහර වෙලාවට ඔයාගේ පවුලෙන්, ඔයාගේ ගමෙන්, ඔයාගේ නගරෙන් කැම්පස් එකකට යන පළවෙනි කෙනා ඔයා වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඔයාගේ පවුලම ඉස්සරහට අරන් යන්න ඉන්න කෙනා ඔයා වෙන්න පුළුවන්. ඒ නිසා ඒ වෙනුවෙන් වැඩ කරන්න, මහන්සි වෙන්න. විභාග කියලා කියන්නේ කෙටි කාලීනව අපිට හම්බ වෙන අභියෝගයක්, අපහසු දෙයක් වෙන්න පුළුවන්. හැබැයි ඒකේ ප්‍රතිඵලය දිගු කාලීන ආයෝජනයක්, ඒ වගේම සතුටක්. ඒ හින්දා මහන්සි වෙන්න වැඩ කරන්න. තව ස්ටඩි ටිප්ස් ඔයගලන්ට අරගෙන ඉන්න. වැඩ කරනකොට කොහොමද අපි වැඩ කරන්නේ, කොහොමද පේපර්ස් වලට උත්තර ලියන්නේ, කොහොමද වගේ ගොඩාක් දේවල් අපි ඉස්සරහට කතා කරමු. ඔයගොල්ලෝ ඉල්ලපු පළවෙනි වීඩියෝ එක ක්වික් වීඩියෝ එකක් විදිහට මම මෙහෙම අරගෙන ආවා. එහෙනම් thank you so much වීඩියෝ එක බලපු හැමෝටම. මහන්සිලා වැඩ කරන්න. ඔයා වෙනුවෙන් වැඩ කරන්න, ඔයාගේ පවුල වෙනුවෙන් වැඩ කරන්න, ඔයාගේ අනාගතය වෙනුවෙන් වැඩ කරන්න, ඔයාගේ හීන වෙනුවෙන් වැඩ කරන්න. එහෙනම් හැමෝටම good luck.